පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. උණරුදී පුරවර පළාත් පාලන සතිය 2025 ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව. පුරා දශකකට අධික කාලයක් ගත වන මේ මොහොතේ මේ රටේ සුවපත් ජනතාවගේ ගැටලු ප්‍රශ්න වෙත සමීපව කටයුතු කරමින් පළාත් පාලන ආයතන විසින් ප්‍රලමන වූ කාර්යභාරය අද විට දුරව සහ විමර්ශක ක්‍රමිකව ඉදිරියට ගමන් කරමින් පවතිනවා. එවන් අවස්ථාවක රාජ්‍ය පරිපාලන පළාත් සභාව පළාත් පාලන අමාත්‍යාංශය පුළුල් අරමුණක් සහිත ශ්‍රී ලංකා වැඩසටහන ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව එක්ව අද දින සිට ඉදිරියට එනම් 2025 9/15 දින සිට 2025 9/21 දින දක්වා පුරා සතියක් පුරාවට මේ ඇහැලියගොඩ කොට්ටාසේ ජනතාවෙන් වේදිකීමට සූදානම් වන කුරිසල් වූ මහජන සේවාවන් හා කාර්යභාරයන් සංසිද්ධව ආරම්භ කිරීමේ වැඩසටහනේ සමානමය සම්පූර්ණ කරමින් ධර්මයේ අවස්ථාවකට අපේ සූදානම් වෙලා තියෙන්නේ. සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමෙච්ච සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානේ සංගස්සකෝච සුභරෝච අපකිච්චෝච සල්ලමුක වුද්දේ සම්පින්ද්‍රියෝච නිපකෝච අපගම්බෝ කුලේසු අනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචියේන විඤ්ඤෝපරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ ජීපාන භූතන්ති. ඊළඟ කතාව ඉරියනිම අනුන් පැහැදිලි කිරීම ඊළඟ කාර්යභාරය මම මේ සඳහා ගාලිනු දරුවන් කර සිටිනවා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ කළ සභාපතිතුමා බංගලදේශ නැතුමන්ට එන්නතුමන්ට මේ අවස්ථාව මේ සභාව ආමන්ත්‍රණය කිරීම. පොසත් රටක් ලස්සන ජීවිතයක් තමයි අපේ ගාබාන්තේ මුල් රටම අපි දෙන්න ගෙනියන්න ඕනේ. අපි 40 ගණන්වලදී මේ දශක 6 වෙනි විශ්වවිද්‍යාලයේ අපේ රටේ තාමත් ආසියාවේ කෙරළ රාජ්‍යයක් එහෙම තිබුණු රාජ්‍යයක් පසුගිය කාලේ පුරාවට අපිව පසුබැවි අපිව පස්සේ ගිහින් රටවල් ඉතා දීර්ඝ සංවර්ධනයක් කරන්න වටියා. දැන් අපිට තියෙනවා මේ බිඳුවන්ට තවත් මේ දුප්පත්කම දරිද්‍රතාවය ඕන සංවර්ධනකම තියාගෙන අපේ රටේ දරුවන්ට අපේ රටේ ජනතාවට තවත් මම හිතන්නේ අපිට කාලයක් නැහැ. ඉතාමත් සීඝ්‍ර ගමනක් අපිට යන්න ඕනේ. විශේෂයෙන්ම අද දින වස්තු විශේෂ වුණේ අපිට මේ ඉස්ලාමික ප්‍රතිවිරුද්ධව කැඳවන්න
වසර ගණනාවට පස්සේ තමයි පළාත් සතිය ආරම්භ කරන්නේ. අර මේ පළාත් සතිය තිබුණේ අවසර දීපෙදී. අද අපි මුළු ලංකාවේම පළාත් සතියක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මේ 15 වෙනිදා ඉඳන් 21 වෙනිදා 21 දක්වා අවසන් වෙනවා. ඉතින්දී මගේ වචන සුවක අවසන් කරනවා. මේ ස්කිල් දෙනාට බොහොමත් ස්තුතියි. මේ වැඩසටහනේ ඊළඟ ප්‍රමුඛතම කාර්යය ඉදිරියට තියෙන්නේ ප්‍රධාන ආරාධ්‍ය දේශනය සඳහා. ව්‍යාසාවේදී ප්‍රධාන ආරාධ්‍ය දේශකයා විදිහට අපගේ හරියට ප්‍රාදේශීය ගන්ධමිය එසේ විදුක් මැතිතුමිය තමා අපගේ මේ වැඩසටහන සහභාගී වෙන්නේ. එතුමිය මම අවිහිත ආරාධනා කර සිටිනවා. එන්න ඔබතුමිය මේ අවස්ථාවට සහභාගී මේ උත්සව සභාව ආමන්ත්‍රණය කළ ලෙසට. සියලු දෙනාටම සුබදර්ශනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇහැලේගොඩ ප්‍රාදේශීය සභාවේ පුරවරේ සාවැල්සහානේ අද දවසේ සමාරම්භක අවස්ථාව සංකලන කරගෙන අවස්ථාව සඳහා ඊට අමතරව අද ප්‍රධාන වැඩසටහන තමයි ශ්‍රී ලංකා වැඩසටහන. මම හිතන්නේ පළාත් පාලන ආයතන විදිහට අපිට ලොකු කාර්යභාරයක් කරන්න පිළිවෙල සහ ප්‍රජාවට ගොඩාක් පහසුකම් සලසන දෙන්න පුළුවන් වෙන වැඩසටහන තමයි ශ්‍රී ලංකා වැඩසටහන. එසේ විදුක් මැතිණියනි ප්‍රාදේශීය ගන්ධමිනි ඔබතුමීට මේ ස්තුතියි. ඒ වගේම ඊළඟ කතාවාරය ආරාධිත කතාවක් විදිහට 306 ඩීගත සිංහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාපති ග්‍රෑන්ඩ් ගාර්ඩියන් මොඩල් සමූහයේ අධිපති සිංහ උපජාසේකර මැතිතුමා විසින් සිදු නියමිතයි. එතුමන්ට මම මේ අවස්ථාවේදී ගෞරවයෙන් ආරාධනා සිටිනවා මේ උත්සව සභාව ආමන්ත්‍රණය ලෙසට. ඇත්තටම අද දිනය පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. මම කියන්නේ මේක තමයි අද තේමාව. ඒ වගේම පුනරුදේ පුරවරයා මම හිතන්නේ මේ පළාත් පාලන සතිය 2025 අද දිනේ ලංකාව පුරාම මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම කියන්න ඕනේ මේ පළාත් පාලන සතිය වගේම ලංකාවේ සියලුම සමාජ සේවා වැඩසටහන් වලදී සිංහ සමාජය හැටියට ජාත්‍යන්තර සිංහ සමාජය හැටියට අපි සිංහ සමාජ සේවා වැඩසටහන වලට විශේෂ දායකත්වයක් දක්වනවා. මේ සම්බන්ධයෙන් ඉස්තරාත්මක සිද්ධාන්තයක් මේ සභාවම අපි දිගට දැක්වුවා. විශේෂ උතුමන්ලාට ඒ වගේම අපි අනිකුත් සමාජාංගික රාජ්‍යාන්තර නිලධාරීන්ට අපේ මේ කරන කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව. ඉතින් මේ සඳහා මෙතෙන්ට පැමිණි ඔබ සියලු දෙනා අපි ඒ සියලු ස්තුති කිරීම අපේ යුතුකම සහභාගී වීම. ඉතින් මේ අවස්ථාවේ මම සඳහා ආරාධනා කර සිටිනවා අප ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම්තුමන් දීපි මනෝජ්තිවන් මැතිතුමන්ට ඒ සඳහා මේ අවස්ථාව කරගන්නා ලෙස. සුබදේශනා ප්‍රථමයෙන්ම මේ උත්සව සභාවට වැඩම වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසර සහ අන්‍යාගමික පූජ්‍යවරු අවසරයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව කරගත් සහ ඒ වගේම පුනරුදේ පුරවර සංකල්පයටදී පළාත් පාලන සතිය ආරම්භ වෙනවා මේ මාසේ 15 වෙනිදා සිට 21 දක්වා. ඒකේ සමාරම්භ උත්සවයක තමයි ඔයාලා අපි එකතු වෙලා තින්නේ. මට පැවරලා තියෙන රාජකාරිය ඔබ තමුන්නාසලා සියලු දෙනාටම ස්තුති කතාව කරන්න. මුලින්ම මෙම උත්සවය සඳහා වැඩම වදාළ අතිපූජ්‍ය මහා සංඝරත්නයට ගෞරවපූර්වක ස්තුතියක මේ වෙලාවේ පුද කරනවා. විශේෂයෙන් ඇහැලිගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමනි ඔබතුමාගේ සියලුම උපදේශන සහ මාගේ පිළිගැනීමට තමයි මේ සියලුම කාර්යයන් සිදු වෙන්නේ. ඒ වගේම මෙම පළාත් පාලන සතියේදී හැම බරක්ම කරට අරගෙන මේ සම්බන්ධව කටයුතු කරන සහ මෙම උත්සවයේ සහභාගී සහ සියලු දෙවියන්ගේ සභාපතිතුමනි ඔබතුමාට බොහෝ ස්තුතියි. සිංහ සමාජයේ දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාපතිතුමන් ග්‍රෑන්ඩ් ගාර්ඩන් හෝටල් සමූහයේ අධිපති සිංහ පුල්ජයසේකර ඔබතුමාට
සිංහ දිස්ත්‍රික්කයේ කලාපී සභාපති ජයසිංහ සමූහ ව්‍යාපාරී අධිපති සිංහ අසංගල ගුණවර්ධන ඒ වගේම සිංහ දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සිංහ සමාජයේ සභාපති මෙඩිකල් ෆාමසි අධිපති සිංහ රිස්ටි මොහොපත්මන්ට පළාත් පාලන සතියේ වන මේ සතියේ වැඩසටහන සම්බන්ධ සංක්ෂිප්තව අපි කරුණු දැක්වුවා. ඇත්තටම මේ කෙටි උත්සව සභාව ඒ අනුව මේ අවස්ථාවේ අපි සමාප්ත කරනවා.